අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීර්යං තං වේනප්පසහති මාරෝ වාතෝ සේලංව පබ්බතං. රාගය දුරු වෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස්කන් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම් ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පටන්ගත් වීරය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොලවන්නටවත් බැහැ. එය කොයිතරම් හුලං හැමුවත් සොලවන්නට බැරි ගල් පර්වතයක් මෙනි.